අද දවස පටන් ගත්තේ ව්‍යායාම කරලා මම ටිකක් ව්‍යායාම එක දිගට කරගෙන යනගෙන යන්න නෙමෙයි මට ඒක කරන්න බැරි වැඩක් මම දන්නේ මොන විදිහට කරා මොන මොටිවේෂන් එකක් ආවත් බැරිම තැන මම විත්තියේ chart එකක් ගහගෙන හිටියා ඒ මොනවා කරත් මට ඒ වැඩේ කරගෙන බැරි වුණා කොහොම වුණත් නවත් දෙයක් නවත්තනට වැඩිය පටන් ගන්න එකනේ හොඳ මං ඉතින් කරන්නේ නැවතුවත් මොන හෝ කාරණාවක් නිසා නැවතුවත් ආයි කොහොම හරි කොයි වෙලාවෙ හරි පටන් ගන්නවා මට ඉතින් ඒ කියන්නේ මෙහෙමයි මං හිතනවා ශරීරයේ හැඩය පවත්වාගෙන යන්න විතරක් නෙමෙයි නිරෝගීතාවය වෙනුවෙන් අපේ ෆ්ලෙක්සිබිලිටි එක මොබිලිටි එක ওই දේවල් වෙනුවෙන් අපිට හරි හරියට අපේ වැඩ කරගන්න පුළුවන් වෙන්න මං හිතනවා ව්‍යායාම කියන එක පුදුම විදිහට වැදගත් කියලා. ඉතින් මම හිතුවේ ව්‍යායාම කරපුවම කෙට්ටු වෙනවා කියන මතේ මේ ඔළුවෙන් හිටියේ මම ඒකෙන් ඒනට මම දැනගත්තා fat to fit කියන එක ගොඩක් හොඳයි කියන එක. ඇඟේ හැඩයක් එනවා ලස්සන වෙනවා තව දේවල් වෙනවා ඉතින්. තින රෝගීතාවයන් අඩු වෙනවා ඒව නැති වෙලා යනවා අපේ ඇඟේ දැනෙන අනවශ්‍ය වේදනාවක් නැති වෙනවා. ඉතින් මම ගොඩක් කාරණා තියෙන නිසා තමයි මම හිතුවේ ව්‍යායාම කියන එක මම කරන්න ඕනේ කියලා. ඒක නිසා ඒක කොහොම හරි ඒ කියන්නේ අමාරුයි. නවත්තලා ඉඳලා පටන් ගත්තමත් හරිම අමාරුයි. ඒ විනාඩි ඉතින් දවස් දෙකක් කරගෙන යනකොට විනාඩි 5 10 15 20 දැන් ඕන තරම් තියෙනවා නේද YouTube එකේ වීඩියෝස් ඔය ව්‍යායාම මම නම් ජිම් එකට යන්නේ නැහැ. මං ගෙදර ඉඳන් තමයි කරන්නේ. කීපයක්ම ඒ කියන්නේ මෙහෙම මං කලින් ජිම් එකට ගිහිලා තියෙනවා. එතකොට මට ඊට වැඩිය ගෙදර ඉඳන් කරන එකක් මගේ පොකට් එකට සහනදායි සහ බබත් ගෙදර ඉන්න නිසා මට ඒ වැඩ ටික උනත් කරගෙන යන්න පුළුවන්. ඉතින් මට යාට අවධානය දීගෙන ඒවා ටික කරගෙන යන්න පුළුවන්. හරි මේ තියෙන ඊට අමතර මං කරන් යන මගේ අමතර ව්‍යාපාරය නයිමිරිස් ස්කොච් බොනෙට් කියන නයිමිරිස් එක මේ කිලෝ 1 ග්‍රෑම් 200ක් අද කැඩුවා මේ ඒවා. එතකොට මම පැල විකුණනවා පැලයක් රුපියල් 800යි පැලයකට වඩා ගන්නවා නම් 500 ගානේ දෙනවා. මිරිස් නම් ග්‍රෑම් 100 120ක් වගේ තමයි එන්නේ. 100 120කට තමයි මම දෙන්නේ. ඕන අය මට මැසේජ් එකක් දාන්න මම පැල දෙනවා නැත්නම් ගෙඩිත් දෙනවා. කිලෝ එක 1000 1200 අතර යනවා. එහෙම තමයි ඉතින් දැන් ගෙදරකට වෙලා ඉන්න අම්මා කෙනෙක්ට දවස හරි බෝරින් ළමයින්ගේ වැඩ විතරයි තමන් ගැන හිතන්න වෙලාවක් නැහැ මං අහලා තියෙනවා සා මටත් හිටියේම අම්මා කෙනෙක්. එතකොට මගේ පවුලේ මම විතරයි මට ඉන්නෙත් එක දරුවයි. ඒත් මං හිතනවා අපිට ළමයිනුත් එකතු කරගෙන එතකොට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මේ දැන් කටේට හිතන්න පුළුවන් මිනිහා හම්බ කරලා දෙනවා නම් එතකොට සල්ලි භාගෙ තියනවා නම් ඕවා මොනවද එහෙම කියලා. එහෙමම නැහැ ආර්ථික අපහසුතා තියෙන කාලවල් තිබ්බා සහ අවස්ථා එනවා. ඒ මොනවා තිබුණත් මූලිකවම මම හිතන්නේ මම අංක 1. ඊට පස්සේ තමයි මගේ වටපිටාව ඉන්න අනිත් අය එන්නේ. මොකද මම සතුටින් ඉන්න ඕනේ මං හරියට වැඩ ටික කරගෙන යන්න ඕනේ. ඒක නිසා මම ඒ මගේ මානසික මොකද සතුට වෙනුවෙන් දේවල් කරනවා. සහ මේ මට ආපු ඕඩර් එකකට හදන කේක් එකක්. කේක් එකේ නම් අන්තිමට ෆොටෝ එක ගන්න බැරි වුණා මට. හැදුවේ බනනා කේක් එකක්. මම ඕඩර්ස් කරනවා. බලන්න ඉතින් මං කීයක් දේවල් කියන්නේ මට මං ගැන සතුටුයි. නිකන් ඉන්නට වැඩිය දේවල් කරන එක පුදුමාකාර ඔළුවට නිදහස. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම වැඩක් එක්ක ඉන්නවනේ. එතකොට ඔළුව නිදහස්. වැඩ නොකර නිකන් ඉන්නකොට අපිට අනවශ්‍ය ටෙන්ෂන් එකක් එනවා. ඉතින් ওই ටෙන්ෂන් නේ කිසි කතන්දරයක් නැහැ. නැත්තේ නැහැ එන අවස්ථා තියෙනවා. මම මේ කියන්නේ එහෙම නෙමෙයි. ඉතින් අපි මොකක් හරි වැඩක් ඔළුවට දාගෙන ඉන්නකොට ඉතින් ලොකුවට අනවශ්‍ය දේවල් ගැන හිතන්න අනවශ්‍ය පුද්ගලයොත් එක්ක කතා එහෙම නැහැනේ. අපි මොකක් හරි අර්ථාන්විත වැඩක නියදෙන්නේ. ඉතින් මං හිතනවා ඔය ගොඩක් අයට මේක කරන්න පුළුවන් දෙයක්. සහ ගොඩක් අය නොකරන දෙයක්. හැමෝම හේතුවකට කියන්නේ ළමෙක් ඉන්නවා එක්ක දෙන්නෙක් ඉන්නවා කරන්න බෑ අර එහෙම හේතු මටත් තියෙනවා. නවත්තලා ඉන්න හේතු වලට මමත් එහෙම නවත්තලා හිටියා දේවල් ගොඩක් ජීවිතේ. ඒත් ඉතින් ඒක නෙමෙයි. මේ පේනනේ මගේ පාඩන.
මට ව්‍යායාම කරන්නත් ඉන්නේ මෙයා. මට දෙයියෝ දුන්න හොඳම යාළුවා. මට කියලා යාළුවා මගේ ජීවිතේ ඉඳලා නැහැ. හැබැයි මට දෙයියෝ ඉඳලා දීලා තියෙනවා බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. මේ ඉන්නේ එයා තමයි ඉතින් මගේ දේවල් වලට මට උදව් කරන්නේ. එයා ඉතින් සෙල්ලම් කරන්න උදව් කරනවා. මම ඉන්නේ කෙනා තමයි. ඕනේ ඔයා තමයි මෙතන ඉන්නේ. ඔව්. ඔයානේ මට හෙල්ප් කරන්න ඉතින්. අම්මි ලේසින් දානවා. ඔහෝ. මොනවද මේ ඔයා හැදුවේ? කේක් එකක් අපි දෙන්න හැදුවා. ඉතින් ව්‍යායාම වලට උදව් කරනවා, ගෙදර දොරේ වැඩ වලට උදව් කරනවා. දැන් ඉතින් උදව් කරන්න ලොකු වෙනකොට ඉතින් ඕව නෑනේ. කියන්න බෑ. ඉතින් සමහර ළමයි නම් ඉන්නවා ඉතින් ඕව කරන. මේ සමහර අය ඉතින් චූටි කාලේ තමයි ඉතින් එක්සයිට්. අන්න හැන්ද දැම්ම කට. දැන් අහන්න එපා ඕඩර් එකට හදන එකට එහෙමද කරන්න කියලා. එහෙම කරේ නෑ. අන්තිම ටික තමයි එයා කෑවේ.